මම මේ කතා කරන්න ගත්තේ මේ පොඩි වීඩියෝ එකක් කරන්න. අර මේ ඕකේ මම මේ මගේ පරිසරය හරි ලස්සනයි මම ඒක පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මේ කට්ටිය මේ කිව්වනේ මේ දැන් ගොඩක් අය මන් දාපු වීඩියෝස් බලනවා. මට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙන ඒ වගේම මගේ කමෙන්ට්ස් බලපුවම තියෙනවනේ හොඳ ලස්සන කියමන් ටිකක් කියලා. ඒ මිනිස්සුගේ ප්‍රොෆයිල් පොඩ්ඩක් ගිහලා බලන්නකො කිසිම මේ පර්සනැලිටි එකක් නැති කිසිම නිකන් මොකද්ද ඩිජිටල් ක්‍රියේටර් කියලා දාලා තියෙන්නේ. කිසිම ඕපන් හાર્ට් නැහැ නිකන් දෙබිඩි පිරිවෙතක් ගන්න කරන පර්සනැලිටි එකක් නැති ගෑනු මිනිස්සුයි පිරිමි මිනිස්සුයි දෙකම එක ඉන්නවා. එනිවේ දැන් මේ ගොඩක් මට සමීපතව අය කියනවා ඕවා දාන්න එපා වීඩියෝ ක්ලිප් දාන්න එපා අරවද මේවද කියලා කියන. ඇයි අපි බය වෙන්නේ? අපි ජෙනුවින් වෙන්න ඕනේනේ. දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ දැන් මම මේ ලංකාවේ නුවරට එනවා මේ බිස්නස් වැඩ ටිකක් කරන්න. මොකද අර මේවා නිකන්නේ අර මේ නුවර බෝගම්බර හිරගෙදර පල්ලේ කැලියට ගෙනියලා ඒක නිකම්ම තියෙන්නේ. ඒකේ හොඳ බිස්නස් ප්‍රොමෝෂන් ටිකක් කරන්න පුළුවන්. මම ඒකේ නිව්සීලන්ත ස්ටෝල් එකක් දාන්න හදන්නේ. හරි ඊට පස්සේ මේ ටුවරිසම් පැත්ත අපිට දියුණු කරන්න පුළුවන්. දැන් මාලිගාවේ අත්පන්තියට නැල්ලු අලිපැටව්. ඉතින් පින්නවල අලි අනාථාගාරයෙන් අරගෙන අපිට පුළුවන් ඒක නිව්සීලන්ත රාජා කියලා හරි දාලා ඒ වගේ දාලා නිව්සීලන්ත එන මිනිසුන්ට ඒක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒ වගේ බිස්නස් අයිඩියාස් ටිකක් අරන් තමයි මම ඇත්තටම ලංකාවට එන්නේ. මම කිසි දෙයකට බය නැහැ. මොකටද බය වෙන්නේ? මම ජූලි මාසේ අන්තිම වෙනකොට ලංකාවට එනවා මේ පෙරහැර පටන් ගන්නවනේ. පෙරහැර පළවෙනි කුඹල් පෙරහැර බලන්න. ඒකල මම රන්දෝරි පෙරහැර පළවෙනි රන්දෝරි පෙරහැර බලලා මම කෙලින්ම යනවා මේ ඩුබායි කටාර ඒ රටවල් වල අපේ ලංකාවේ අයත් ඉන්නවා. පොඩ්ඩක් මගේ පැත්තේ පොඩි ටුවර් එකක් දාලා එහෙම ඉන්න තමයි මගේ අදහස තියෙන්නේ. ඉතින් එනිවේ මේ මට මේ යහපැත්තෙන් තියෙන මේ චයිනීස් ටෙම්පල් එක. ඒක බලන්න ඕනේ මේ දැන් ওই ස්කූල් ළමයිට මේ ඒවා ඒගොල්ලෝ ගෙනල්ලා අද කල්චරල් මේවා දිගටම මේ මාසයක් පුරාම තියෙනවා. මම මේ ඒ නිසයි මේ ගත්තේ. ඒවා ලස්සනට මහායාන තමයි ඒගොල්ලෝ. මම ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් මෙතන එහා පැත්තේ මොකද දැන් මගේ දුව මැරි කරයින් පස්සේ මේ එයාගේ බබාලා දැන් මගේ ළමයි දෙන්න බල්ලා දුන්නේ මගේ අම්මා. ඉතින් එයාගේ ළමයි බල්ලා දෙන්න ඕනේ. ඒ නිසා මම මේ දවස්වල මේ ඩේ කෑසේ කෝස් එකක් කරනවා. ඉතින් මෙහෙ ඔන්ලයින් ඒ ඔක්කොම කරන්න තියෙනවා. අනිත් එක තමයි අපි ළමයි ලොකු දැන් මගේ දුවට අවුරුදු 23ක් පුතාට අවුරුදු 20ක් ඒ ළමයිට හොඳට උගන්වලා කරලා ඒ දෙමෝපියන් යුතුයකම් කොටස ඉෂ්ට කරන්න. ඊට පස්සේ නිදහස් වෙන්න. මේ ළමයිටවත් වදයක් නොවේ. තේරුණා නේද? අගේ ඇති වටිනාකමක් ඇති දෙමෝපියෝ වෙන්න කියලායි මං කියන්නේ. දැන් මම මේ ලංකාවේ ඉන්නේ මගේ අපේ කැලණි පන්සල කිට්ටු අපේ ප්‍රොපර්ටිස් වගේක් තියෙනවා. ඒවා රෙන්ට් අවුට් කරලා එහෙම තියෙන්නේ. උඩ කැලේ අපි යවම තියාගන්න. ඒතකොට නුවර තියෙනවා. ඉතින් ওই